අද අපි කතා කරමු WhatsApp එකේ අපේ ප්‍රොෆයිල් එක කවුරු හරි බැලුවාම DP දෙකක් පෙන්වන විදිහට කොහොමද ඇඩ් කරගන්නේ කියලා. මේක මේ විදිහ අලුත්ම අප්ඩේට් එකක්. අපේ WhatsApp එකට DP දෙකක් අපිට ඇඩ් කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. අපේ ප්‍රොෆයිල් පික්චර් එක සහ තව අපිට avatar DP එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඒතර කවුරු හරි අපේ ප්‍රොෆයිල් එක බැලුවාම යාට DP දෙකක් පෙන්වනවා. එහෙනම් මේක කොහොමද කරන්න කියලා වීඩියෝ කියලා සම්පූර්ණ විස්තර කතා කරමු. මේ විදිහට ආවට පස්සේ WhatsApp එකට ඕගොල්ලෝ මම කියලා දෙන්නම් මේ අප්ඩේට් එකෙන් හරියට කොහොමද අපි නිවැරදිව අපිට අවශ්‍ය DP දෙකක් ඇඩ් කරගන්න කියලා. කරන්න තියෙන මේ දකුණු අත පැත්තේ තියෙන උඩ ඉරි කැලි තුන ටච් කරගන්න. ටච් කරගෙන මෙතන තියෙන settings option එකට එන්න ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මගේ profile picture එක පෙන්නන්න. මේ විදිහට profile picture එක ගත්තට පස්සේ එක profile picture එක කියන්නේ DP එක අපි සරලව කිව්වට තේරෙනවා. DP එක කියන්නේ එක DP එකයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ අප්ඩේට් එකෙන් පස්සේ මම මෙතන නැවතත් බැක් වෙලා මේ අප්ඩේට් එකෙන් පස්සේ අපි කොහොමද DP දෙකක් පෙන්වන විදිහට මම වීඩියෝ එකේ මුලදී බෙන්නු වගේ අපිට මේක avatar එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි DP එකට පස්සේ අපේ avatar එක පෙන්වන විදිහට ඒක මම ඇඩ් කරන විදිහ කියලා දෙනවා. කරන්න දෙන්නේ මෙතන තියෙන avatar කියලා ඔප්ෂන් එක තුන්වෙනියට ඒක ටච් කළාට පස්සේ මෙතන තියෙනවා create your avatar කියලා. මේක ටච් කරගන්න. ටච් කරගත්තා පස්සේ ඔයා ගෑල් ළමයෙක් වුණා පිරිමි ළමයෙක් වුණා මේකෙන් අපිට avatar එකක් create කරගන්න පුළුවන්. කරන්න තියෙන්නේ සරලව ඔයාට selfie එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා කැමරා එකෙන් selfie එකක් අරගෙන ඔයාට ඇඩ් කරගන්න පුළුවන් කැමති නම් නැත්තම් create menu වල දීලා මේක අපිට නිකන් අර AI image එක කරහා අපිට මේක create කරගන්න පුළුවන්. ඔයාට ඔයාගේ ෆොටෝ එකක් දෙන්න පුළුවන් නම් මෙතන create from selfie කියලා දීලා එතකොට ඔයා කැමරා එකේ selfie එක open වෙනවා ෆොටෝ එකක් දීලා ඊට පස්සේ සරලව මම මේ ඉස්සරහට කරන step එක follow කරන්න. නැත්නම් ඔයගොල්ලෝ මම මෙතන create manual කියන දැන් touch කරගන්න. දැන් මම create manual කියන දැන් touch කළා. අපි නිකන් අර AI වලින් create කරගන්න එක හදාගමු. මේ විදිහට skin tone එක select කරන්න කියන select කරගන්නවා. select කරගෙන මෙන්න මෙතන පල්ලෙහා next කියලා නිල් පාටින් තියෙන මේ next කියන දැන් touch කරගත්තා පස්සේ මෙතන hair style එකක් අපි select කරන්න ඕනේ. ඒ hair style එක ඔයාට අවශ්‍ය hair style එකක් select කරගන්න. මේ විදිහට විවිධ hair style තියෙන. දැන් මම මේ hair style එක select කරගෙන මෙතන next කියන option එකට touch කරගන්නවා. ඊට පස්සේ අපිට අපේ මූණේ shape එක මෙතනින් add කරගන්න පුළුවන්. දැනට මෙතනින් බලා ගන්න පුළුවන් කිහිපයක් තියෙනවා. නැත්නම් මෙතන CO වල දීලා අපිට තවත් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට විවිධ වර්ගයේ අපිට ඒ කියන්නේ අපේ මූණේ shape එක ඊට පස්සේ මේ විදිහට මූණේ shape එක මේ විදිහට ඇදලා කරලා වෙනස් කරගන්න පුළුවන් අපිට. ඊට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඒ විදිහට වට අවශ්‍ය ප්‍රමාණයට ඔයාගේ මූණ මෙන්න විදිහට මේව කරලා හදා ගන්න පුළුවන්. දැන් මම වෙනසක් කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලට මේ අවශ්‍ය විදිහට වෙනස් කරගන්න පුළුවන්. මෙතන ඊට පස්සේ next කියන option එක touch කරාට පස්සේ අපිට මෙතන body type එක බලා ගන්න පුළුවන්. මේ විදිහට මම body type එක create කරගන්නවා. මෙන්න මේ වගේ එකක් ඇඩ් කරගන්න. ඔයගොල්ලෝට අවශ්‍ය එකක් මෙතනින් ඇඩ් කරගන්න. විවිධ වර්ගයේ මෙතන තියෙනවා type කිහිපයක්. කැමති type එක ඔයගොල්ලෝ select කරගන්න. නැත්නම් මේ පල්ලෙහානොත් ඔයගොල්ලන්ට ඔයගොල්ලෝගේ shoulders ඊට පස්සේ මේ විදිහට හදා ගන්න පුළුවන් සේරම කොටස් ටික හදා ගන්න පුළුවන් අවශ්‍ය ප්‍රමාණයට. ඊට පස්සේ මෙතන continue කියලා option එක තියෙනවා. continue කියන option එක touch කරගන්න. ඊට පස්සේ මේ විදිහට continue කියන option එක touch කරගත්තට පස්සේ සරලව මෙතන අපිට මේකට style එක කියන්නේ අපිට මේකට ඇඳුමක් දා ගන්න පුළුවන්. දැන් මම මේ වගේ ජැකට් එකක් දා ගන්නවා. නැත්නම් අපිට මේ වගේ එකක් උනත් දා ගන්න පුළුවන්. universal කියලා එකක් තියෙනවා. මේක මම add කරගන්නවා. ඊට පස්සේ ඔයාලට කැමති නම් මෙතනින් කලින් කරා වගේ hair style එක තියෙනවා. මෙතනින් makeup ටිකක් තියෙනවා. ඊට පස්සේ ගත්තොත් මේ face එක මෙතනින් වෙනම හදන්න පුළුවන්. මෙතන body එක වෙනම හදන්න පුළුවන්. ඊට පස්සේ skin tone එක හදන්න පුළුවන්. කැමති විදිහට ඔයා edit කරගන්න. දැන් මම මේ shirt එකත් add කරගෙන සරලව කියලා දුන්නා. ඊට පස්සේ මෙතන දැන් bottoms තියෙනවා, සපත්තු තියෙනවා, ඊට පස්සේ outfit මේ ගොඩක් option තියෙනවා. කැමති විදිහට ඔයාලට දැන් දැන් මම මෙතන මේ විදිහට short එකක් වගේ add කරගන්නත් පුළුවන් කැමති විදිහට. මම මෙන්න මේ වගේ add කරගෙන ඊට පස්සේ මෙතන උඩ තියෙනවා done කියලා option එක. ඔයාලට done කියන option එක touch කරගන්න පුළුවන්. නැත්නම් මේ අනිත් කොටසුත් බලලා සපත්තු දෙයක් උනත් දාගන්න බා කිසිම ගැටලුවක් නැහැ. දැන් උදාහරණයක් විදිහට මේ සපත්තුවක් දානවනම් අපිට මේ විදිහට shoe එකක් add කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන outfit කියන option එකට ගිහිල්ලා අපිට මෙතනින් outfit එකක් වෙනම add කරගන්න පුළුවන්. සේරම තියෙන option ටික ඒ විදිහට ඔයගොල්ලන්ට අවශ්‍ය විදිහට මේක design කරන්න ගෑල් ළමයින්ට අදාළව මේ විදිහට dress බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන දෙනවා next කියන option එක. මේ next කියන option එක touch කරාට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් මෙන්න මේ පෙන්නන විදිහ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. දැන් ඔය විදිහට බලා ගන්න පුළුවන්. මේ විදිහට තමයි පෙන්නන්නේ. ඊට පස්සේ මෙතන දෙනවා publish කියලා publish aviator කියලා මෙන්න මේ විදිහට දැන් ඔයගොල්ලෝ බලා ගන්න මෙතන screen එකේ පේන ඇති පෙන්නන විදිහ. ඒ කියන්නේ DP එක බලන කෙනෙක්ට පෙන්නන විදිහ. තමයි මෙතනින් publish aviator කියන option එක touch කරගන්නවා. touch කරගත්තට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. මේ විදිහට avatar saving කියලා මේ විදිහට save වෙනවා. save වුණාට පස්සේ මම ඔයගොල්ලෝට පැහැදිලි කරන්නම් මෙන්න මේ විදිහට තමයි දැන් අපේ avatar එක නිර්මාණය වෙලා තියෙන්නේ. ඊට පස්සේ දැන් මේ උඩ තියෙන මේ කට් කරගෙන back වෙනවා. back වුණාට පස්සේ දැන් මම මේ විදිහට ගිහිල්ලා පෙන්නනවා. මෙන්න මේ විදිහට තමයි profile picture බලා ගන්න පුළුවන් වෙන්නේ. සහ මේ වීඩියෝ එකේ ඔයගොල්ලෝට පේන දි ස්ක්‍රීන් එකේ පැත්තකින් මගේ වීඩියෝ එක profile එක මගේ
chat එකට ගිහිල්ලා මගේ නම්බර් එකකින් කවුරු හරි chat කරන කෙනෙක් ඉන්නවා නම් ඒ chat කරන කෙනාට මගේ ප්‍රොෆයිල් එක පෙන්වන විදිය පැත්තකින් බලා ගන්නත් පුළුවන්. ඒ නිසා සරලව පැහැදිලි වෙන්නේ නැති කියලා හිතනවා වීඩියෝ එකෙන් ගෙනාපු දේ. වීඩියෝ එක හොඳට ලයික් එකක් දාන්න, වීඩියෝ එක අනිවාර්යයෙන්ම සෝෂල් මීඩියා වල ෂෙයා කරලා එකතු වෙලා එන අපේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.